හයි මම අද ලෑස්තිලා ඉන්නේ ඩුබයි ෆ්‍රේම් එක බලන්න යන්න. එළිය නම් මාර මව්වයි. මම ඒක නිසා ටිකටුත් තරම් කෙලින්ම ඇතුළට ආවා. මට කියන්න අමතක ටිකට් වල ප්‍රයිස් එක. ටිකට් වෙන්නේ පොඩි කෙනෙක්ට නම් ඩිරාම් 20යි, ලොකු කෙනෙක්ට නම් ඩිරාම් 50ක් වෙනවා. මේ ඩුබයි ෆ්‍රේම් එක දුරට පේනට ළඟටම ආවම මාරම ලස්සනයි. මම ඇතුළට යන්න කලින් ෆොටෝ ගන්න අමතක කරෙත් නෑ. අපි ඩුබයි ෆ්‍රේම් එකකින් ඇතුළට එනවත් එක්කම අපිට බලා ගන්න පුළුවන් මියුසියම් එකක්. ඒකේ තියෙනවා ඩුබයි ඉස්සර තිබුණ විදිහ, ඒකයි පාවිච්චි කරපු දේවල්, ඒ හැමදේම මියුසියම් එකේ තියෙනවා. ඊට පස්සේ අපි මියුසියම් එකේ දේවල් බලලා ලිෆ්ට් එකට ආවා. මේක තප්පර 48ක් ඇතුළත උඩම ෆ්ලෝ එකට යන්න පුළුවන්. හැබැයි මේක උඩට යනකොට තියෙන view එක ඒක කියා ගන්න බැරි තරම් ලස්සනයි. මේ තියෙන අපි ලිෆ්ට් එකකින් එළියට ආව ගමන් අපිට දකින්න ලැබෙන view එක. මේකේ ග්ලාස් එකක් තියෙනවා. අපි ග්ලාස් එක දිගේ ඇවිදිනකොට නිකන් අපිට දැනෙන්නේ අපි ආස උඩ ඇවිදිනවා වගේ. මම දැන් මේ ඉන්නේ අඩි 492ක් උඩින් ඩුබයි ෆ්‍රේම් එක උඩ. මේකේ පල්ලෙහා තියෙන වාහන අපිට පේන්නේ නිකන් සෙල්ලම් කාර් වගේ. මේ ඔයගලන්ට පේන්න තියෙන්නේ පරණ ඩුබයි. පරණ ඩුබයි කියන්නේ පරණ බිල්ඩින්, ඒ කාලේ තිබ්බ බිල්ඩින්. මේ පැත්තෙන් පේන්න තියෙනවා අලුතෙන් නගරේ හැදිලා තියෙන විදිය. මෙතනට බර්ජ් කලිෆ් එකක් පේනවා. මෙතනත් මාර ලස්සන ලොකේෂන් ටිකක් තියෙනවා ෆොටෝ ගන්න. තව දෙයක් මට කියන්න බැරි වුණා. මේකේ උඩදී ඔයගලන්ට බඩකින්නක් එහෙම ආවොත් කෑම එකක් කන්න, ඊට පස්සේ කොෆි එකක් බොන්න, බීම් එකක් බොන්න උඩ ෂොප් තියෙනවා. ඔයගොල්ලෝ ඩුබයි ආවොත් මෙතනට යන්න අමතක කරන්න නම් එපා. මං හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.